අද මං ඔයාලට අරගෙන ආවේ රස මුහුදු චිකන් කරි එකක්. මේ තියෙන්නේ මුහුදු කුකුලා. එහෙම නැත්නම් පොතුබරි කියලාත් කියනවා. මේක හදන්නේ චිකන් වගේ. ගොඩාක් රසයි. එහෙනම් එන්නකෝ මං හදන විදිය බලන්න. මුලින්ම අපි මැටි ඇතිලියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් වලින් මේ සැහැඳි දෙකක් එකතු කරගන්න ඕන. තෙල් ටික හොඳට රත් වෙගෙන එනකොට තලා ගනිපු අමු ඉඟුරු කෑල්ලක්, ඒ වගේම සුදු ලුණු බික් 3-4ක් පොතු පිටින්ම තලලා එකතු කරගන්න. දැන් රම්ප කරපිංච ටිකකුත් එකතු කරගන්න ඕන. දැන් අපි මේක හොඳට සුවඳ එනකන් ටෙම්පරාදු කරගන්න ඕන. ඒකටම කුරුඳු පොතු කෑලි 2-3කුත් එකතු කරන්න. ඉතින් මේක හරියම රසයි. චිකන් හදන විදියටම තමා හදන්නේ. ඒ වුණාට චිකන් වලටත් වඩා ගොඩාක් රස මාළු කරි එකක් තමා මේක. මේ විදියට ඉඟුරු සුදු ලුණු හොඳට සුවඳ එන්න ටෙම්පරාදු වීගෙන එද්දී මම මේකට හීනියට ලියා ගනිපු බීලුණු කෑල්ලක් එකතු කරනවා. දැන් අපි මේ ටිකත් මේ විදියට හොඳට ටෙම්පරාදු කරගන්න ඕන. මේ වෙලාවේදී මාළු ටික හොඳට කපලා සුද්ධ කරලා සෝදලා තියාගන්න. දැන් මේකට හීනියට ලියා ගනිපු අමු මිරිස් කරලකුත් එකතු කරනවා. ඒ වගේම හොඳින් ඉදුණු ලොකු තක්කාලි ගෙඩියකුත් එකතු කරන්න. තක්කාලි හොඳට ඉදුණු ගෙඩියක් අරගන්න. එතකොට ගොඩාක් රසයි. ඒ වගේම අමු මිරිස් වෙනුවට නයි මිරිස් තියෙනවා නම් එකතු කරන්න තවත් රසයි මේක. දැන් අපි මේකට කහ කුඩු වලින් තේ හැඳි කාලක්, ඒ වගේම ගම් මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක් එකතු කරගනිමු. මිරිස් කුඩු වලිනුත් පොරවපු තේ හැඳි එකක් මම එකතු කරා. ඒ වගේම මස් කරි 3-5 වලිනුත් මේස හැඳි එකක් එකතු කරගන්න ඕන. රස අනුව ලුණු කුඩුත් එකතු කරලා දැන් මේක හොඳට කලවම් කරගන්න. දැන් සෝතලා සුද්ධ කරලා කපා ගනිපු මාළු ටික මෙන්න මේ විදිහට පිළිවෙලට අඩු කරගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ පොතුබරි. මේකට මුහුදු කුකුලා කියලාත් කියනවා. ඉතින් එක එක පැතිවල එක එක නම් වලින් තමයි හඳුන්වන්නේ. මෙන්න මේ මාළු ටික මේ විදිහට අඩු කරලා ඔයාට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න පුළුවන්. ටිකක් වැඩිපුර හොදිය ඕනේ නම් වතුර ටිකක් වැඩිපුර එකතු කරන්න. ඊට පස්සේ මේ මාළු ටිකත් එක්ක ටෙම්පරාදුව හොඳට කලවම් කරලා පියන වහලා ලිපේ ගින්දර මීඩියම් හීට් එකේ තියලා අපි මේක හදාගනිමු. ඔන්න දැන් නම් මාළු කෑලි ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මම පියන ඇරියා. මේ වෙලාවේදී හොඳට කලවම් කරන්න එපා. මාළු ටික පොඩි වෙන්න බලනවා. ඒ නිසා පරිස්සමට මේ විදියට පොඩ්ඩක් කලවම් කරගන්න. ඉතින් හරීම රසයි මේ මාළු කරි එක. තව ටිකක් මම හොදි ටික හිඳෙන්න තියන්න අරිනවා මේ විදියටම පියන ඇරලා. ඉතින් හදලා බලන්න ඔයාලත් හරියම රසයි. රොටි කන්න, පාන් කන්න, ඒ වගේම බත් කන්න හදාගන්න පුළුවන්. ඉතින් චිකන් වලට වඩා ගොඩාක් රසයි. මුහුදු කුකුල කියලා කියන්නේ ඉතින් මුහුදේ තියෙන චිකන් රසටම හදාගන්න පුළුවන් මාළු කරි එක මේක නිසා තමයි. හදලා බැලුවොත් රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් රෙසිපිය හොඳයි නම් මගේ channel එකත් subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට මම රසම රස රෙසිපි එකක් අරන් ආපු ගමන්ම බලා ගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න ආයෙත් දවසක රසම රස රෙසිපි එකකින් හමු වෙමු.